ආයිබෝවන් ඔයාලා හැමෝටම ඔයා දවස පුරාම පට්ට විදියට මහන්සි වෙනව නේද? හැබැයි අවුරුද්ද අවසානයේදී හැරිලා බලද්දී ඔයා තාමත් ඉන්නේ හිටපු තැනමද? ඒකට හේතුව ඔයා කරන වැඩයි ඔයාට ඇත්තටම යන්න ඕන තැනයි අතර කිසිම ගැළපීමක් නැති එක. ඔයා වැඩ කරන්නේ එක ෆ්‍රීකවන්සි එකක. හැබැයි ඔයාගේ හීන තියෙන්නේ තව එක ෆ්‍රීකවන්සි එකක. හැබැයි මේ හැමදේම වෙනස් කරන්න පුළුවන් රහස් ක්‍රමයක් තියෙනවා. ලෝකේ ඉන්න සුපිරිම වැඩ පාවිච්චි කරන්න මේ විද්‍යාත්මක ටූල් එක ගැන ගොඩක් අය දන්නේ නැහැ. මේක නිකන්ම මොටිවේෂන් එකක් නෙවෙයි. මේක ගණිතය සහ දර්ශනවාදය පාවිච්චි කරලා හදපු දෙයක්. ඔයාගේ ජීවිතේ කොයි හරියද ඇද වෙලා තියෙන්නේ කියලා තප්පර කිහිපයකින් මේකට හොයාගන්න පුළුවන්. ඒ ටූල් එක තමයි Wheel of Life නැත්නම් ජීවිත රෝදය. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඒකට ගිහින් ඔයාටම පුළුවන් ඔයාගේ සෞඛ්‍ය, ඉගෙනීම, පවුල වගේ දේවල් දැන් තියෙන මට්ටම චෙක් කරලා බලන්න. එතකොට ඔයාට ලස්සන ග්‍රාෆ් එකක් හම්බ වෙනවා. ඒ රූපේ ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. මේ රෝදේ එක පැත්තකට ඇද වෙලා නම් ඔයාගේ ජීවිතේ බයිසිකලේ ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා සෑම මාස 3කට වරක්ම මේ ලින්ක් එකට ගිහින් ආය චෙක් කරලා බලන්න ඔයා දිනු වෙලාද කියලා. ඔයා ඉන්න ඕන තැනයි දැන් ඉන්න තැනයි අතර වෙනස එතකොට ඔයාටම පෙනේ. අන්තිමේදී මේ දෙකම මතක තියාගන්න. අපි හැමදාම කවදා හරි දවසක මැරෙනවා. ඔයාට මැරුණාට පස්සේ ඔයාගේ සොහොන් පොතේ ලියවෙන්න ඕනේ මොනවද කියලා නිකන් කාලා බීලා හිටපු කෙනෙක් කියලාද නැත්නම් ලෝකෙටම වටිනාකමක් දීපු කෙනෙක් කියලාද? ජීවිතය කියන්නේ කණ්ණාඩියක් වගේ. ඒ කණ්ණාඩියෙන් අදම ඔයාගේ ජීවිතයේ අඩුපාඩු බලලා ලස්සන ලෙගසියක් ඉතුරු කරලා යන්න අදම වැඩ පටන් ගන්න. දැන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට යන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දක්වන්න. ඒ වගේම ඔයාගේ ජීවිතේ හරියට බයිසිකල් රෝදයක් වගේ එහි එක කම්බියක් හරි කැඩලා හෝ ඇද වෙලා තිබුණොත් උදාහරණයක් ලෙස සෞඛ්‍ය හෝ පවුලේ සමර්ථතා ඔයා කොපමණ වේගයෙන් පෑගුවත් ගමන නතර වෙනවා. මේ Wheel of Life එකේ කරන්නේ ඒ රෝදේ ආයමත් රවුමට හදාගන්න උදව් කරන එක. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලට වාසනාවන්ත ලස්සන ජීවිතයක්.